බොන් කියලා මම පිළිගන්න. අපි අද කතා කරන්න යන්නේ 2019 O-level පේපරේ ප්‍රශ්නෙන් කියන්නේ අර ආරු අර්ධගෝලාකාර භාජනයක් සම්පූර්ණයෙන්ම ජලයේ පුරවා ඇත. මේ වගේ අර ආරු අර්ධගෝලාකාර භාජනයේ සම්පූර්ණයෙන්ම ජලයේ පුරවලා තියෙනවා. ඊට පස්සේ අපිට රූපයක් දීලා කියනවා මේ රූපේ පෙන්වන ඇති ආකාරයට විදුලි භාජනයට මෙම ජලය අපිට නොවන විදියට දානවලු. ඒ කියන්නේ මේ රූපේ තියෙන විදිහට ප්‍රිස්ම එකට තමයි අපිට නොවන්න දාන්නේ. ඒක දැම්මම සෙන්ටිමීටර් 10ක් උසට ජලය පිරෙනවා. එතකොට අපිට මේක සම්බන්ධයක් ගන්න පුළුවන් අර්ධගෝලාකාර භාජනයේ පරිමාව සමානයි ප්‍රිස්මයේ ඉහළ ගිය පරිමාවට. අපිට මේ හොයන්න කියන්නේ R සමානයි 180ට 5 ඝනයේ තමයි අපිට බව තමයි පෙන්වන්න කියන්නේ. එතකොට අපි වෘත්තයේ පරිමාව වෙන සූත්‍රය දන්නා 5 4න් 3යි 5R ඝනය. මේක අර්ධ වෘත්තයනේ ඒ හින්දා අපි භාගයෙන් බෙදනවා. මේ වගේ ප්‍රිස්මයේ වර්ගඵලය හොයන්නේ මේ පැත්තේ වර්ගඵලයේ වක්‍රපෘෂ්ඨ මෙහාට වෙලා තියෙන ආධාරක වැඩි කරනවා ලම්බුසෙන් භාගය. ත්‍රිකෝණී වර්ගඵලය හොයලා අපිට උස 10යි තියෙනවනේ මේක පරිමාව යන්නේ භාගයයි 4යි වැඩි කිරීම 6 වැඩි කරනවා 10යි. එතකොට අපිට මේ භාගයට 1යි මෙතෙන්ට 2යි 4යි 3යි. එතකොට අපිට තියෙනවා 2ට 3යි 5R ඝනයේ සමානයි 4 වරක් 3 12යි වැඩි කිරීම 10 කියලා එනවා. දැන් අපි සමීකරණේ R නේ තියෙන්නේ අපි මේකේ R තනි කර ගන්න ඕනේ. අපි R තනි කරගෙන බෙදීම 3 තියෙන එක අපි වැඩි කරනවා 3යි. දැන් අපි 2.5R ගන්නේ තියෙන අපිට R නේ තනි කර ගන්නවා 2.5 බෙදනවා. මෙතෙන්ට 2 ඒවා 1යි, හෙටට 2 ඒවා 120ට 2 ඒවා 60යි බෙදුනා. ඒතකොට R ගන්නේ සමානයි 180 බෙදීම 5 කියලා එනවා. අපිට R නේ හොයාගන්න ඕනේ ගන්නේ නැති කරන්න අපි ඝන මූලය දානවා. එතකොට R සමානයි 180 බෙදීම 5 ඝන මූලය